මගේ වීසා ළමයි මට අද මාර්ම සතුටු දවසක්. එතකොට අද තමයි මට වීසා එක ආවේ. ඉතින් දැන් මට තියෙනවා එක මගේ ලගේජ් හදන්න තියෙනවා. මට හෙනට වැඩ ගොඩක් තියෙනවා දැන් කරන්න. මට දවස් 7යි තියෙන්නේ. දවස් 7න් මට ෆ්ලයි කරන්න තියෙනවා. අද තමයි ටිකට් දැම්මෙත්. මට තාම හිතාගන්න බැරුව ඉන්නේ මේ ඇත්තටම හීනයක් දකින්නවද කියලාත් මට හිතෙනවා. අනේ මන් දන්නේ කොහොම හරි මට වීසා එක ඇප්‍රූව් වෙලා. මම ඉතින් තව සතියකින් කොරියාවට යනවා. මම ඉතින් මුලින්ම කළේ මගේ ඇඳුම් ටික හදාගත්තු එක. තිලකවර්ධන එකෙනුයි ලේඩි ජේ එකෙනුයි තමයි මම ඇඳුම් ගත්තේ. සීතලට අඳින ඇඳුම් තමයි මම ගත්තේ. මොකද මෙහෙ මැයි විතර වෙනකන් සීතලයි කියලා කිව්වා. ඇත්තට මේ මාර්ම සීතලයි. මේ දැන් මම මේක වොයිස් කරන්නේ මෙහි ඉන්න ගමන් කොරියන් වල ඉන්න ගමන්. ලේඩි ජේ එකේ ඇත්තටම ඔයාලා පිටරට යනවා නම් වඩු ගන්න පුළුවන් මේකෙන්. මොකද හැම දෙයක්ම එකම තැන තියෙන නිසා අපිට මාර්ම ලේසි බඩු ඒ ටික අපිට හදාගන්න. ඉතින් මම මෙන්න මේ වගේ ඒවා තමයි ගත්තේ හුඟක්ම. ඔයාලා පිටරට යනවා නම් ලගේජ් නම් ඔය වගේ තැන් වලින් ගන්න එපා. පෙටා වලින් ගන්නවා නම් හොඳයි. අපි දැන් මේ යන්නේ අනුරාධපුරේ රුවන්වැලි මහා සෑයට. අපි එතෙන්ට පාරයක් වෙලා තිබුණා. ඉතින් ඒක නිසා ඒ පාර ඉෂ්ට කරන්න ගියා අපි රුවන්වැලි මහා සෑයට. මගේ ආසම වැඩක් තමයි කිරිපිණු පූජාව. මම ඒකට මාළම ආසයි කිරිපිණු පූජා කරන්න. ඒ විදිහට අපි කිරිපිණුත් පූජා කළා. අපි ලගේජ් ගන්න ගියේ පෙටාවලට. ප්‍රින්ස් පැලස් කියලා ෂොප් එකක් තිබ්බා. ඒකේ ලගේජ් පොඩ්ඩක් අඩුයි ප්‍රයිස්. මමත් දැනගත්තේ නංගි කෙනෙක්ගෙන්. ඊට පස්සේ අපි ඒකෙන් අපේ ලගේජ් අරගෙන ආවා. ඊට පස්සේ ඉතින් මේ අන්තිම දවසේ මෙයාත් ඉතින් ඉන්නවා බලාගෙන දුකයි ඉතින් දාලා යන්නත්. ඊට පස්සේ මෙයා පැටව දාන්න හිටියේ. කොහමද මං යන දවසම මෙයා පැටවුත් දැම්මා. මම ඊට පස්සේ නිතර යන සැලූන් එක ඉතින් ඔයාලා දන්නවනේ එතෙන්ටත් ගිහිල්ලා මගේ අයිබ්‍රෝස් හදාගෙන මම ඉතින් ආවා මිනුවන්ගොඩ පැත්තට පොඩි වැඩ වගේ. අපි මිනුවන්ගොඩ ඔය පාර දෙපැත්තේ තියෙන රොටි කඩ එන්න එතනින් එකපාරක් කෑවා. ඉතින් මට අහපව කන්න හිතුණා. එතනොත් එකපාරක් ආයෙත් කාලා අපි ඔය ආච්චිලා ගෙවල් පැත්තේ යන ගමන් ඉතින් එහෙටත් ගිහිල්ලා සමහර අයට ඉතින් කෝල් කළා. මොකද මට පොඩි දවසයිනේ තිබ්බේ. ගලේ දේවල්ෙත් ගියා. මොකද එතෙන්ටත් බාරයක් වෙලා තිබුණා. ඒ බාරෙත් ඉෂ්ට කළා. ඉතින් අපි පහන් එහෙම පත්තු කරලා බනිස් වගේක් තිබිලා ඒක බෙදුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අන්තිම දවස් ටික ගෙවුනේ. ඊළඟ vlog එකේ මගේ flight experience එක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතන් ඉන්නවා. ඉතින් අදට ගිහින් එන්නම්. bye bye ළමයි.